දු ඇතරේ හිප් හිප් හුරා! එන්න මාත් එක්ක ලස්සන දියැලක් බලන්න. ඉතින් මම රෝම් ගිය වෙලාවේ මගේ යාළුවා කිව්වා යමුද ලස්සන දියැලක් බලන්න කියලා. ඉතින් පොඩි අය ගොඩාක් කැමතිනේ. එයාලගේ ගෙදර ඉඳලා පැය කාමාරක කාලයක් තමයි අපිට පෙන්නේ. ඉතින් මේ ප්ලේස් එක තියෙන්නේ තේරණිවල. එතනට කියන්නේ කස්කාතා දෙලේ මර්මෝරේ. ලස්සන දියැලක් එක්ක සබහාදහම අත්විඳින්න පුළුවන් තැනක් තමයි ඉතින්. අපි ඒවලට ගිය වෙලාවේ නම් මේ විදිහට තිබුණේ මොකද අපි 3ට කලින් තමයි ගියේ. මොකද 1-3 අතර ඩෑම් එක වහලා තියෙන හින්දා 3න් පස්සේ තමයි ආයෙ ඕපන් කරන්න. බලන්නකෝ පොඩ්ඩට තිබ්බ දියැල්ල ඊට පස්සේ වැඩි වෙච්ච විදිය මෙතන විතරක් නෙවෙයි. ඉතින් අපිට ළඟටම ගිහිල්ලා බලා ගන්න පුළුවන්. වැඩි හිටි කෙනෙක්ට නම් යූරෝ 12ක්. ඒ වගේම පොඩි ළමයිට නම් යූරෝ 6ක ටිකට් එකක් තමයි අය කරන්නේ. තව දෙයක් තමයි වලට පික්නික් එකක් එනවා නම් ඔන්න කියාපු තැන. ඉතින් අපි ඇතුළු වුණාට පස්සේ ඉස්සල්ලාම තිබුණා කාසදෙලේ ෆර්ෆල්ලේ. ඒ කියන්නේ සමනල්ලු ඉන්න පුංචි කුටියක්. ඉතින් ඉස්සලාම කියන්න බෑ පොකුණකුත් තිබුණා මාළු ගොඩක් ඉන්න පොඩි අය. ඉතින් එතනින් ගෙනියන්න තමයි සමනල්ලු ඉන්න තැනටත් ආයි කිරීමක් කරනවා. වැඩි හිටි කෙනෙක්ට නම් යූරෝ 3.50යි. පොඩි ළමයෙක්ට නම් යූරෝ 3. ඉතින් ඇතුල් වෙන්න කලින් පැහැදිලි කරලා දුන්නා සමනල්ලු මේ වෙලාවේ රිලැක්ස් වෙන ටයිම් එක නිසා බොහොම පරිස්සමෙන් ඇතුල් වෙන්න. ඒගොල්ලෝ ගොඩක් වෙලාට බිමත් ඉන්නවා. අල්ලන්න එපා. ළඟට යන්න නැතුව පුළුවන් තරමක් ඈත ඉඳන් බලන්න කියලා. ගොඩක් දේවල් එතන පැහැදිලි කරලා දීලා තියෙනවා. සමනල්ලු හැදෙන විදිය, ඒ වගේම සමනල්ලු වර්ග පිළිබඳ පාට සමනල්ලු ලොකු පොඩි හරිම ලස්සන අත්දැකීමක් තමයි අපේ පොඩි අය නම් විඳින්නේ. මමත් ඇත්තටම මෙච්චර ලොකු සමනල්ලු මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි දැක්කේ. ඊට පස්සේ ඉතින් අපි සමනලේ ඔයයි මමයි කියලා සමනල්ලුන්ටත් බයි බයි කියලා අපි ඊට පස්සේ නැවතත් අපේ ගමන ආරම්භ කරා. බලන්නකො මෙයා රොන්නුරා බොන විදිය ලස්සන. මේකේ ඇතුලේ අපි ටික දියැලට ලං වෙද්දි මාර ෆ්‍රෙෂ් ගතියක් තිබුණේ. මේ රසෙත් එක්ක අපිට කියාපු තැනක් තමයි මේ තැන නම්. ඔයාලට පේනව නේද? ඔන්න පුංචි දේ දුන්නකුත් තියෙනවා. එතන හරිම ලස්සනයි මේ ප්ලේස්. ඉතින් දියැල්ල ළඟට යද්දි අපිට නිකම්ම යන්න බෑ. මේ විදියට රේන් කෝට් එකක් දාගෙන තමයි යන්න ඕනේ. අපිට ඇතුල් වෙන තැනම පුළුවන් මිලදී ගන්න යූරෝ 1.50ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අපි හැමෝටම මේ විදියට දාගෙන මෙතන යද්දි හුලගත් එක්ක අපි දෙන්නට මතක් වුණේ මේ සින්දුව. මේ දවස්වල අපේ චූටි කියලා මයිකල් ජැක්සන්ට ඔබ්සෙස් වෙලානේ තියෙන්නේ. ඉතින් එයාට කොහේ ගියත් මයිකල් ජැක්සන් සින්දුව තමයි මතක් වෙන්නේ. ඉතින් මතක තියාගන්න මේ වගේ තැන් වලට යද්දී අපිට පහසු විදිහට ඇඳුම් ඇඳගෙන යන්න ඕනේ. පඩිපෙළුත් තියෙනවා. නගින්න ලෙස්සෙන්න බලනවා. බොහොම පරිස්සමින් යන්න ඕනේ. උඩටම ආවට පස්සේ ඒගොල්ලන්ට තිබ්බ සතුට මම එතන ලොකු ජයක් ලැබුවා වගේ මට ෆීලින් එකක් ආවේ. ඒ සිසිලස මේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට වොයිස් දෙද්දිත් මට දැනෙනවා මේ වීඩියෝ එක බලලා. මේක උස්සගෙන යන එක තමයි ලොකුම කරදරේ. ඉතින් මේ තූති කොල්ල ඒව දාන් ආවා වගේ හලි ප්‍රශ්නයාට. ඔන්න මම ඔයාලට අහන්න දෙන්නම් එතන තිබ්බ සද්දේ. ඒ සද්දේ ඇහෙද්දිත් මුතුම ෆ්‍රෙෂ් ගතියක් දැනෙන්නේ. මේ වගේ තැන්වලට ඉතින් අපිට එන්න පුළුවන් සමයකට තමයි. ඒ වගේ මේ සබහාදහම අත්දිද්දි හරිම ලස්සන ෆීලින් එකක් තමයි එන්නේ. මට වඩා මගේ දරුවෝ ඒක විඳපු එක ගැන නම් මං ගොඩාක් සතුටු වුණා. මොකද දරුවෝ මේ වගේ දේවල් නිතරම දකින්න කරන්න ඕනේ. ඒගොල්ලෝ සබහාදහමත් එක්ක ඉන්න ඕනේ. අපි ඉතින් පොඩ්ඩක් විතර නැවතිනම් මදක විරාමයක් ගත්තා. ගමනේ මහන්සියෙන් ඉතින් අපි පළතුරු ටිකක් තමයි මේ විදියට අරගෙන ඇවිල්ලා මේ වතුර දිහා බලාගෙන රස විඳින්න. මේ ටිකේ ඉතින් ජාතික ආහාර වෙලා තියෙන්නේ කොමඩු. කොමඩු කෑල්ලක් කෑවේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. අපි ඉතින් එතන පැය දෙකක කාලයක් වගේ ඇවිදලා කරලා මේ විදියට ලස්සන සබහාදාම අත්විඳලා නැවතත් ඉතින් දිවස බලා ගියා. ඉතින් මේ සමයකේ තවත් ලස්සන වැදගත් වෙන vlogs අරගෙන ඔයාලා ගාවට මං එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මාබලට. බයි.